සුබ උදෑසන ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. පහුගිය කාලේ මට මගේ දරුවෝ නැතුව යන්න ගියා. මට නිදහසේ ජීවත් වෙන්න නැති වුණා. මට දරුවෝ හදාගෙන පාඩුවේ ජීවත් වෙන්න නැතු කරා. මට රස්සාව කරගෙන ජීවත් වෙන්න නැතුව ගියා. මේ රටේ කොහෙවත් නිදහසේ යන්න එන්න මට අයිතිය නැතුව ගියා. මගේ මානව හිමිකම්, සිවිල් අයිතිවාසිකම්, පුරවැසි අයිතිවාසිකම් මේ සියල්ලම මට මේ රටේ අහිමි වුණා. මම මුස්ලිම් ජාතිකයෙක් හැටියට ඉඳුන් ඇඳගෙන තමයි අනුරාධපුරයට ආවේ. අද මම නීතියෙන් කොහොම හරි නිදහස් වුණා. මම ආපස්සට හැරිලා බැලුවා. මිනිස්සු මේ තරම් ඇයි දේවල් කරේ? ඒගොල්ලෝ ඒවා කරේ යාළගේ අසරණකම නිසා. එයාලට ජීවත් වෙන්න තියෙන අසරණකමට. එයාලට ජීවත් වෙන්න තියෙන ආර්ථික අපහසුතාව නිසා බැඳීම් අමතක කරලා කොහොම හරි බඩගින්න නිවා ගන්න අවශ්‍ය නිසායි ගෑණියෙක්ට කරදර කරලා හරි කීයක් හරි හම්බ කරගෙන එයාලගේ කුසගින්න නිවා ගන්නයි එයාලා උත්සාහ කරේ. අර මෙච්චර දේවල් කරපු මේ මිනිස්සුන්ට මම සමාව දෙනවා. හැබැයි මම 2025 පස්වෙනි මාසේ 16 වෙනිදා පස්වරු 4:25ට අනුරාධපුර ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහත්තයාට පැමිණිල්ලක් බාර දුන්නා. මට සිද්ධ වෙච්ච මේ අසාධාරණයේ සම්බන්ධවත් ඒ අසාධාරණයට සම්බන්ධ වෙලා තියෙන ඇත්තටම වගඋත්තරකාරයෝ මේ රටේ හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මැති ඇමතිවරු, පොලිස් දෙපාර්තමේන්තුව මට සාධාරණ ඉෂ්ට කරේ නැහැ. මේ සිද්ධියට සම්බන්ධ රහස් 7ක් තියෙනවා. ඒගොල්ලෝ දේශපාලන හයියෙන් කරන දේවල්. ඒකයි මට මේ තරම් දේවල් කරන්න පුළුවන් වුණේ. පුංචි මිනිස්සයන්ව අතකොළු කරගන්න ඒගොල්ලන්ට විරුද්ධව මම පැමිණිල්ලක් කරා. පුංචි මිනිස්සු මේ දේවල් කරන්නේ කුසගින්නට, සමහරු මත්ද්‍රව්‍ය වලට. මේ හැම දෙයක්ම නවත්තන්න මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. කවුද මට හයියක් වෙන්න, මට ශක්තියක් වෙන්න දැන් මං එක්ක එකතු වෙන්නේ? මම මේ රටේ මට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙන්න අවශ්‍ය දේවල් කරන්න මුල් පියවර ආරම්භ කරා. ඔයගොල්ලෝ එකතු වෙනවද මාත් එක්ක?